ඉතින් යාළුවනේ සක්කුඩුවක් හදලා තියෙන අනිවාර්යයෙන් උණ බටයක් ඕන කරලා තියෙන. ඉතින් දැන් අපි උණ බටේ කපන්න තමයි දැන් ඔය යන්නේ. ඉතින් දැන් යන තැනත් අමුතුම ලස්සනක් තියෙන්නේ රගස් පාත් වෙලා. ඉතින් ඇලත් එක්ක ඔයාලට පෙන්නන්නම් මම ඒක. යාළුවනේ අපේ කූඩුවේ වටේ පැටව හතර හදන්න ඉන්නේ අපි ඉරටු වලින්. මැද කූඩුව හදන්න ඉන්නේ උණ පතුරු වලින්. ඒ හින්දා තමයි ඉතින් දැන් උණ බට කපන්න යන්නේ. ඉතින් යාළුවනේ පේනවද දන්නේ උණ පඳුරත් එක්කම උණ පඳුරට ඊට පස්සේ තියෙන ඇලක්. ඉතින් මේ ඇලට ගස් තරමේ පාත්තලා මාර ලස්සනක් තියෙන ඇල. ඉතින් ඔයාලට පේනවා ඇති. ඇලක් කපන්න ඕනේ දැන්. එතන තමයි තියෙන්නේ. මේ වගේ කැලලක් කපාගත්තරම හරි. කොහොම හරි දෙයක කපද්දි පියත් කෙපෙන්න තු ගියා. ඉතින් තව දෙයක් කියන්න ඕන මේ කූඩුවේ සැකිල්ලේ මැද කූඩුව හදන විදිහ මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඔය පෙන්නන්නේ වටේ පැටව හතර හදන වීඩියෝ එක. ඉතින් මැද කූඩුව හැදුවේ අර තරු දෙයක් හදලා උණ පතුරු වලින් ඒ දෙක ලී වලින් එකට කරලා එහෙම තමයි හැදුවේ. ඉතින් ඔයාලා අදහසක් ගත්ත හැකි මම මොකද වයරින් කරන වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් ඒකෙන් බලන්න ඔයාලට හදන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඉතින් ඔය ඔයාලට පේන එක හදාගන්න තමයි මේ කූඩුවේ වෙනම කට්ටක් කෑමම. ඒ කියන්නේ ඔය කූඩුව තමයි කැරගෙන්නේ. ඉතින් මේක නිකන් කැරකුණාට බෑ. මේ කුඩට කරන්ට් එකක් යන්න ඕන. ඒ හින්දා මේ ලයින් දෙකකුත් එක්ක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක කරකවන්න ගත්තේ ඔයාලට ඔය පේනා වගේ මේ මෝටරේ මේක ගෙලින්ම 240ට දාන්න තියෙන්නේ. ඉතින් උතන අර PVC බටේට තහඩු දෙයක් පුතලා ඒකට ස්පෝක් කම්මිතියක් දාලා උඩට තමයි කරන්ට් එක අරන් තියෙන්නේ. ඒකට තමා මේ බටේට රිම් එක ගහලා රිම් එකට තමයි කුඩි මේ කූඩුව තියෙන හදලා තියෙන්නේ. ඉතින් දැන් ඔය යන වයරින් වැඩ ටික කූඩුවම කොහොම හරි වයරින් කරා. ඊට පස්සේ වටේ කූඩු හතරට ලයිට් 8ක් දැම්මා. යට නිවිණිය පත්තේකුයි උඩ තනි පාට ලයිට් එකකුයි. ඊට පස්සේ ඇතුළට නම් RGB පටියක් හිටියේ. මොකද මේ ඇතුළේ කූඩුවේ පාට වෙනස් වෙන්න ඕන හින්දා උඩ පෙති වලට තව ලයිට් එකක් දැම්මා. ඒව තමයි ලයිට් වලට කියලා දැම්මේ. හරි ඉතින් යාළුවනේ ඔය කූඩුවේ අවසාන වැඩි කියන්නේ ඒ කියන්නේ කොළ අලවලා කැටයන් අලවලා ඉවර කරන්න. ඉතින් අපි ලොකු කූඩුවේ යටට සුදු දාලා උඩට රතු දැම්මා.
පොඩි පැටව කූඩු 4 යරට සුදු දාලා උඩට රෝස් දැම්මා. එහෙනම් තමයි මේ කූඩුව හැදුවේ. ඉතින් දැන් ඔය කැටයන් කපන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ගොඩක් කැටයන් ඕනුණා. මොකද අද කූඩු ටිකක් ලොකුයි. ඒ හින්දා ගොඩක් කැටයන් කැපුවා. ඉතින් කැටයන් කපලා අලවලා අවසානයේ තමයි බලන්න තියෙන කූඩු කොහොමද ඉන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔය නම් දැන් කැටයන් ඔක්කොම කපලා ඉවරලා කූඩුවට අලවන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද කූඩුව අවසානයේ තිබ්බේ කියලා. सकल सतम बොදු බැතියෙන් නමදින දුර හැරහැම භේදේ සොගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ සිරිපාදේ සිරිපාදේ